අද තාදරින් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකට. ඉතින් පුරා සති කිහිපයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අරන් ඉන්නේ. මේ තියෙන්නේ අපිට සීත කාලය තද සීතලක්. ඒ කියන්නේ දැන් මේ වෙනකොට නම් සීතල තදටම ඇවිල්ලා. ඉතින් මේ අවසාන සතියේ තමයි සීතල ටික ටික වැඩි වෙන අවසාන සතියේ තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මම උදෑසන රසවත් මසාලා තේ එකක් හදාගෙන මගේ බල්කනියට වෙලා මේ අවසානයේ දකින මගේ ලස්සන මල් වල තියෙන සුන්දරත්වය රස වින්දා. ඉතින් ඊට සුන්දරත්වය රස විඳින ගමන් ඔයාලටත් ඒ සුන්දරත්වය දැක බලාගන්න මේ විදිහට පුංචි වීඩියෝ එකක් අරන් ඉන්න හිතුණා. ඉතින් මේ දකින දේකෝඩුළු තව ටික දවසයි දැන් මේ මොහොත වෙනකොට ඒකට ටික ටික මැරීගෙන යන්න පටන් ගන්න තියෙන්නේ. මොකද මෙයාලට තද සීතල දරා ගන්න බැහැනේ. ඉතින් මේ ඔක්කොම මැරිලා යනවා. ඉතින් පිටරට ජීවත් වෙන ජීවිතේ සුන්දරයි කියලා ගොඩක් අය හිතනවනේ. ඇත්තටම මේ වගේ සීතල කාලෙදී අපේ ගෙවත්තවල් වල ඇත්තටම කියන ලස්සනක් නෑ. කොළ වැටිලා මේ මල් පැල මැරිලා හරියට සොහොන් පිටියක් වගේ. ඒ වගේම මේ මල් අපි සීතලෙන් පරිස්සම් කරගන්න ගේ ඇතුලේ අපේ ගෑරේජ් එකේ එහෙම අපි තියාගන්න ඕන. මේ තියෙන්නේ කැමීලියා පැලයක්. මම මේක අරගෙන හරියටම අවුරුද්දක්. ඉතින් මෙයාගේ වෙන්න බලන්නකෝ පොහොට්ටු ටිකක් පිපිලා තියෙන ඔය පොඩියට තව පේන්නේ හරිම මුල්ම පොහොට්ටු ටික. ඉතින් මම මේ වීඩියෝ එකේ ටික ටික ඔයගලන්ට පෙන්නන්නම් මල් කොහොමද සම්පූර්ණයෙන්ම පිපෙන්නේ කියලා. ඔන්න දවසකට පස්සේ පොහොට්ටුව මේ විදිහට තිබුණා. ඉතින් ওই විදිහට හරියටම දවස් 5ක් වගේ යනකොට මගේ මල හොඳට පිපීගෙන යනවා. කියන්නේ චූටි පොහොට්ටුවේ ඉඳලා මෙන්න මේ වගේ දවස් කිහිපයකින් ලස්සන මේ කැමීලියා මල බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම විවිධ හැඩේ පෙට්ටි පාට තියෙන වර්ග ගොඩාක් තියෙනවා. මම ඉස්සරහට ඒ වගේ වීඩියෝස් මල් තිබුණොත් මල් කඩවලින් ඔයගලන්ට වීඩියෝස් අරගෙන එන්නම්. මට වීඩියෝ එකේ මම කියවනේ දැන් අපේ මේ කාලේ වෙනකොට අපේ ගෙවතු නිකන් සොහන් පිටියක් වගේ කියලා. ඇත්තටම මේ දකින මල් ඔක්කොම ටික ටික නැති වෙලා දෙසැම්බර් මැද වෙනකොට මගේ ගෙවත්තේ කිසිම දෙයක් නැහැ. හරියට ගස් වලින් වැටිච්ච කොළයි කෝටුයි විතරයි තියෙන්නේ. ඉතින් මට කියන්න ඕනේ අපේ ලංකාව තරම් ලස්සන සුන්දර රත්තරන් භූමියක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. හැමදාම ලස්සන මලක් හරි දෙකක් හරි අපිට අපේ ගෙවත්තේ බලා ගන්න පුළුවන් මුළු අවුරුද්ද පුරාවටමනේ. ඉතින් නමුත් විදේශී අපිට නම් ඒ විදිහට දැක බලා ගන්න බැහැ. මේ තියෙන කුකුල් කඩමල් වර්ගයක්. ඉතින් මෙයාගෙත් මේ කළු පාටට බීජ තියෙනවා. ඉතින් හිමීට මම ඊට එකතු කරගන්න ඕන. මොකද මේවා ඇට වැටිලා ලැබෙන අවුරුද්ද පැලවීමේ ප්‍රවණතාවය ටිකක් අඩුයි. මේ තියෙන්නේ ග්ලැඩියෝලි. ඉතින් මේකත් මම මෙයාලා ටිකක් තියාගෙන හිටියා. දැන් ඒවා පැලවෙලා ඒ ටිකත් මම බිම හිටවන්න ඕන. ඉතින් මේ විදිහට මම ලස්සන මල් මේ දවස්වල තියෙනවා පෙන්නුවා. ඉතින් තව ඉස්සරහට මම පෙන්නන්නම්. ඉතින් ගෙවත්තේ මල් ටික මැරීගෙන යන විදිහ. සමහර මල් නම් මැරෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් ඒවා සීතල දරාගෙන සීතලත් එක්කම ඒගොල්ලෝ සටන් කරමින් යාලා සීත කාලේ පහු කරගෙන යනවා. දැන් මේ හෙන්දිරිකා, එතකොට මේ සැල්වියා වගේ වර්ග මේ සීත කාලේ තියෙනවා. කියන්නේ හෙන්දිරිකා නම් ගහ මැරෙනවා. හැබැයි අලේ තියෙන හින්දා අප්‍රේල් මාර්තු වගේ වෙනකොට ඒවා අල වලින් එනවා ආපහු. මේක තම්බිරිජියා නම් එයා මැරෙනවා සීතලට. ඉතින් ගේ ඇතුළට වගේ ගත්තොත් අපිට තියාගන්න පුළුවන් වෙයි. මේ කහ පාට මල් වර්ගය නම් තද සීතලට නෙමෙයි සාමාන්‍ය සීතල කාලේ මුළු අවුරුද්ද පුරාවටමයි මල් තියෙනවා. මෙන්න මේ තියෙන මල් අල ටික මට ලැබුණේ ඉතින් මෙහෙන ආදරණීය මිතුරියකගෙන්. ඉතින් මම මේ මල් වල මේ අල ටික පැල කරලා මේ වල මල් ආවම මම ඒකත් ඉස්සරහට වීඩියෝස් වලින් ඔයාලට අරගෙන එන්නම්.
ඉතින් මට තව කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මල් ළඟ ඉතින් විවිධ විදිහේ මල් බීජ තියෙනවා. ඉතින් මට හිතුණා මම වගේම මල් වවන්න ආස කරන ඔයාලට මගේ වීඩියෝස් බලන මාත් එක්ක නිතරම රැඳිලා ඉන්න ආදරණීය ඔයාලට ලස්සන මල් බීජ ටිකක් ලබා දෙන්න බීජ කට්ටලයක් වශයෙන්. ඉතින් ආදරණීය පළවෙනි 10 දෙනෙකුට ඉතින් මට හිතුණා මට පෝස්ට් කරන්න පුළුවන් කාලෙදී මම මේ හැම කෙනෙකුටම ටික ටික මල් බීජ දෙනවා. ඉතින් මාත් එක්ක නිතරම රැඳිලා ඉන්න. ඉතින් මුල්ම 10 දෙනාට තමයි මම මල් බීජ කට්ටලේ දෙන්නේ. ඉතින් මට හරියටම කියන්න දිනයක් බෑ. ඉතින් ලබන අවුරුද්දේ වගේ වෙනකොට මම ඔයාලට එවන්නම් හෝලි හුක්ස්. එතකොට ලස්සන පාට මල් වර්ග තියෙනවා. ඉතින් සූර්යකාන්ත රතු කහයි වගේ තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන මල් වර්ග වල බීජ ටිකක් එවන්නම්. එහෙනම් ඉතින් ආදරණීය ඔයාලා හැමෝටම සුබ දවසක් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.